जो गुस्सा भी करूँ तो मुझे प्यार लगता है। जाने क्यों मैं तो जो भी कहूँ तुम्हें इकरार लगता है। जाने क्यों छोड़ो भी अदा, पास आके जरा बात दिल की कोई कह दो ना। हे शोना, हे शोना, हे शोना, हे शोना। Hey guys, කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි යන්නේ ලස්සන පල්ලියකට. ඉතින් ඒ පල්ලියට ගියපු ගමන ගැන ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් අපිත් එක්ක යමු. මේ ඉන්නේ මල්ලි. අද එයත් අපිත් එක්ක මේ ගමනට යන්න එනවා. මේක ටිකක් දුර ගමනක් නිසා හස්බන්ඩ් ගොඩක් ඩ්‍රයිව් කරන්නත් ඕනේ. ඒක නිසා අපි ගමන් මහන්සිය නිවාගත්තේ මෙන්න මෙහෙම තමයි. මට ඉතින් ගමනක් යනවා නම් නිින්දයි කෑමයි තමයි ඉතින් කනවා නිදා ගන්නවා එහෙම තමයි ඉතින් මගේ ගමනම. ඉතින් දැන් අපි මේ පල්ලිය ගාවට ඇවිල්ලා වාහන පාක් කරලා දැන් මේ කන්ද පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. ඒ කියන්නේ මේ කන්ද උඩ ඉන්නේ. උඩ ඉඳන් පල්ලෙහාට බහලා යද්දි තමයි මේ පල්ලිය අපිට හම්බ වෙන්නේ. ඉතින් අපි මේ පල්ලියට ආවේ හස්බන්ඩ්ලාගේ පුංචිලත් එක්ක. ඒගොල්ලෝ නම් මේ පල්ලිය බලන්න ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට අපේ නම් ෆස්ට් ටයිම් එක. ඉතින් මේ කන්ද බහිද්දි මාර ලස්සනයි වටපිටාව. ඒක හිතා ගන්න බෑ මේ වීඩියෝ වලින් පේනවට වඩා ගොඩාක් ලස්සනයි. මේ තියෙන පල්ලිය. දැන් අපි තව පල්ලියට ටිකක් දුර යන්න ඕනේ. ඉතින් ඔය අපිට යන ගමන් පල්ලිය ওই විදිහට තමයි ඈතට පේන්නේ. ඔයාලා දැක්කත් වගේ පල්ලිය පිහිටලා තියෙන්නේ ගලේ සයිඩ් එකෙන්. ඉතින් හිතා ගන්න අමාරුයි මේ විදිහට කොහොම ඒක නිර්මාණය කරාද කියලා. ඉතින් මේ පල්ලිය ගොඩාක් ලස්සනයි වගේම ගොඩාක් ખાસකම් වෙලා තියෙන පල්ලියක් කියලා කියනවා. ඉතින් මේ තියෙන ජේසුස් වහන්සේව ගල්ලෙනේ තැන්පත් කරා කියලා කියන්නේ ඒ වගේම ගල්ලෙනක තැන්පත් කරලා තියෙන විදිහ. ඉතින් ගොඩක් ලස්සනයි මේ පල්ලිය හිතුවටත් වඩා. ඉතින් අපි Google search කරලා බැලුවාම තියෙනවට වඩා ඇත්තටම ගොඩක් ලස්සනයි. Santuario della Madonna della Corona. ඉතින් මේ පල්ලිය නම ඔන්න ඕක තමයි. ඉතින් කඳු බෑවුමක පිහිටන පල්ලිය තියෙන්නේ Vicolo Santuario uno Spiazzi City එකේ වෙරෝනා ප්‍රොවින්සියා එකේ. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලොන්ටත් පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඉතාලියේ ඉන්න කෙනෙක් නම් මේ පල්ලියට ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න. මේක ගොඩාක් ලස්සන පල්ලියක්.
ඉතින් පල්ලිය ඇතුලේ වීඩියෝ නම් ගොඩක් ගන්න බැරි වුණා. මොකද අපි යන වෙලාවේ පූජාව තිබ්බා පල්ලියේ. ඉතින් ගොඩාක් සෙනග හිටපු දවසක්. මොකද අපි ගියේ සෙනසුරාදා දවසක. ඉතින් එදා ගොඩාක් සෙනග හිටිය පල්ලිය බලන්න ඇවිල්ලා. ඉතින් මෙන්න මේ තියෙන ගල මාර සුවඳයි, ඔයිල් එකක් තියෙනවා. ඒ ගලෙන් එන සුවඳ හිතා ගන්න බෑ. මෙහෙම ඇවිල්ලා කට්ටිය ටිෂුස් වලට එහෙම අරගෙන යනවා. මේ වගේ ෆොටෝස් ගොඩක් මේ පල්ලියේ ගහලා තිබ්බා මෙතන. ඉතින් මේකෙන් පේන්නේ මිනිසුන්ට තියෙන විශ්වාසය මේ පල්ලිය ගැන. මොන හරි බාරහාර වෙලා ඒවා ඉෂ්ට වෙලා මේ පල්ලියට මේ ෆොටෝස් ඇවිල්ලා තියන්න ඇති. හැම රටකින්ම වගේ තිබ්බා. අපේ රටෙත් ගොඩක් කට්ටියගේ ෆොටෝස් මෙතන තිබ්බා. ඉතින් මේ පල්ලිය උඩ ඉඳන් බලද්දි පාර පේන විදිය ඉතින් ගොඩක් ලස්සනයි. මේ පාර පේන විදිය, වටපිටාව, කඳු පේන විදිය ඒක මාර ලස්සනයි. මේ හරිය යද්දි නම් පොඩි සීතලක් දැනෙනවා. මොකද දෙපැත්තෙම ගල් තියෙන්නේ. ඒ ගල් ඉතින් ගොඩක් සීතලයි. අපි ආවේ නම් පල්ලියට පයින්, ඒ කියන්නේ කන්ද බැහැගෙන පයින් තමයි පල්ලියට ආවේ. ඉතින් අපි කන්ද උඩට යද්දි නම් යන්නේ බස් එකේ. ඕනේ නම් පයින් යන්නත් පුළුවන්. ඒත් අපි ගියේ බස් එකේ. ඉතින් දැන් අපි බස් එකේ ආයෙත් කන්ද උඩට යන ගමන් ඉන්නේ. අපි පල්ලේ ඉඳන් කෙලින්ම ආවේ. ඉතින් දවල්ට කන්න ගොඩාක් බඩගින්නේ හිටියේ. ඉතින් ඊට පස්සේ අපි කට්ටියම ආවා මැක්ඩොනල්ඩ් එකට. එතන ඉතින් පුංචිගේ පොඩි එක්කෙනා පොඩ්ඩක් සෙල්ලනොත් කරලා අපි ඉතින් හැමම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට එනකන් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. Bye. Ciao.